right හරි ප්‍රශ්න නැහැ YouTube එකට දැන් දෙන්න පුළුවන් අපිට මොකද ඔඩියෝ එක අවුට් කරගන්න එක හරි දැන් හරි යාළුවට පස්සේ හරි ඒතර පාඩම දෙන්න පුළුවන් ආපු නැති අයට හරි right මේ හරි පුතේ ඔයාලටත් ඔන්න රෙකෝඩින් එක බලන්න පුළුවන් ඈ හරිද මේක යනවට වඩා හරි දැන් ඔන්න අපි තාක්ෂණ විද්‍යාවේ විකාශය ගැන කතා කරා කොහොමද තාක්ෂණ විද්‍යාවේ විකාශය ගැන කතා කරේ තාක්ෂණ විද්‍යාව කියලා කියන්නේ පුතේ ක්‍රමික විකාශය ගල් යුගය එන්ඩේර යුගය ඊට පස්සේ මොනවද කෘෂිකාර්මික යුගය කාර්මික යුගය තොරතුරු තාක්ෂණික යුගය රයිට් ඒ ටික තමයි ඔයාලා මේ දැක්කේ හරි එතකොට මෙතනදී පුතේ මෙතනදී විශේෂයෙන් අපි තාක්ෂණ වේදේ ආරම්භය කියලා සලසන්නේ මිනිසාගේ පැවැත්ම සඳහා යාලා දුන්නු සටන. හරි. පැවැත්ම සඳහා යාලා දුන්නු සටන. මලින් අපි අර මෙතන තියෙන පුතේ මෙතන තියෙන ගින්දර හොයා ගන්නවා. ඊට පස්සේ පුතේ මෙතෙන්ට එනවා රෝදය හොයා ගන්නවා. එයාලගේ පැවැත්ම සඳහා ආයුධ නිර්මාණය කර ගන්නවා. මූලික අධියර කෘෂිකර්මාන්තය එන්ඩේර යුගය ගල් යුගය. හරි. මම ආපස්සට කිව්වේ. රයිට්. ඒ ටික පිළිවෙලට හැදිලා එනකොට එයාලගේ ඊළඟ ගමනාන්තය තීරණය කරා කාර්මික යුගය. හරි මේ මධ්‍යතන පුරාතන කියන එක ඔයච්චර හිතන්න එපා කාර්මික යුගය කියලා ගන්න. හරි බේසික් එක මේක. රයිට් ඊට පස්සේ මෙතන යුගය වෙනස් වුණා නූතන යුගයට. රයිට් හරි. එහෙනම් ගල් යුගය, එන්ඩේර යුගය, කෘෂිකාර්මාන්තික යුගය, කාර්මික යුගය සහ මොනවාද පුතේ? කියන්නේ තොරතුරු තාක්ෂණික යුගය. රයිට්. ඔන්න යුග පහයි. දැන් ওই යුග පහවම කිව්වට ඔයා දන්නවද? ඔය යුග පහ වෙන් කරගත්ත විදිය සහ ඊළඟට අපි යුග 9ක් වෙන් කර ගන්නවා. අන්න ඒ යුග 9 වෙන් කර ගන්න විදිහ අතර පොඩි වෙනස්කමක් තියෙනවා. එහෙනම් දැන් මම මේ කතා කරපු හරිද? දැන් මම මේ කතා කරපු ගල් එන්ඩේර කෘෂි කාර්මික තොරතුරු යුගය වෙන් කරගන්නේ පුතේ තාක්ෂණ වේදේ මොනවාද? නව තාක්ෂණ වේදේ සොයා ගැනීම, යුග පාදක සොයා ගැනීම සහ සංස්කෘතික වෙනස් වීම. මිනිසාගේ සංස්කෘතික වෙනස් වීම. හරි එයාලගේ සංස්කෘතික වෙනස් වීම සහ යුග පාදක වෙනස් වීම මූලික කරගෙන තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරුණු මේ යුග පහට අපි යන්නේ රයිට් හරි ඒකත් අපි චුට්ටි සටහනක් දාගමු ලියන්න පුතේ එතන පල්ලෙහා රූල් වල තියෙනවා තාක්ෂණ වේදේ විකාශය තාක්ෂණ වේදේ විකාශය තාක්ෂණ වේදේ විකාශය තාක්ෂණ වේදේ භාවිතයන් තාක්ෂණ වේදේ භාවිතයන් තාක්ෂණ වේදේ භාවිතයන් තාක්ෂණ වේදේ භාවිතයන් सांस्कृतिक परिवर्तनය सांस्कृतिक परिवर्तनය තාක්ෂණ වේදේ භාවිතයන් सांस्कृतिक परिवर्तनය सांस्कृतिक परिवर्तनය सांस्कृतिक परिवर्तनය हा युग पादक සොයා ගැනීම පදනම් කරගනිමින් ප්‍රධාන යුග කීපයකට බෙදේ මේ දොර වහන්න ප්‍රධාන යුග කීපයකට බෙදේ right යුග කීපයකට බෙදේ right පළවෙනි රූලේ පුතේ ලියා ගන්න එක ඕකේ නම්බර් කරලා ඇත්තේ දරුවෝ අනිත් පැත්තටනේ මම දැක්කේ 30 පෙරක පල්ලෙහා ඉඳලා යටට තියෙන එක ලියන්න ගල් යුගය right ගල් යුගය එන්ඩේර යුගය එන්ඩේර යුගය right කෘෂිකාර්මික යුගය කාර්මික
විප්ලව සමයකවත් කාර්මික යුගයකවත් හරිය කාර්මික විප්ලවය කියලා අපි කියන්නේ. කාර්මික යුගය. කාර්මික යුගය. තොරතුරු තාක්ෂණික යුගය. තොරතුරු තාක්ෂණික යුගය. right. තොරතුරු තාක්ෂණික යුගය. තොරතුරු තාක්ෂණික යුගය. තොරතුරු තාක්ෂණික යුගය. තොරතුරු තාක්ෂණික යුගය. right. හරි. විනාඩියක් අරගෙන තනියම පාඩම් කරගෙන යුග පහ. විනාඩියක් කරන් තනියම පාඩම් කරගෙන යුග පහම. හරි මට තප්පරයක් දෙන්න. තප්පරයක් දෙන්න. මේ චුට්ට අපි ඉවර කරලා මෙමු පොඩේ. right. හරි. මේ බලන්න පුතේ. හරි. ස්ක්‍රීන් එක යටට ගිහිල්ලා මං හිතන්නේ තා චුට්ටක් උඩට ආවනම් ෂේප් පොඩේ ඉන්න ගන්න පුළුවන්ද කියලා. හරි. බලන්න මේ ප්‍රස්ථාරය දිහා. හරි. මේ ප්‍රස්ථාරය දිහා බලන්න. right පොඩ්ඩක් ආවනේ. හරි. පොඩ්ඩක් ආවනේ. right මම පැත්තකට අයින් වෙන්නම්කෝ. right හරි බලන්න මෙතන පුතේ හරිද මේ ගල් යුගයේ ඉඳලා කාර්මික විප්ලවයට එනකම් වාෂ්ප දුම්රිය කියන්නේ කාර්මික විප්ලවයට එනකම් හරි ගල් යුගයේ ඉඳලා කාර්මික විප්ලවයට එනකම් මේ ප්‍රස්ථාර රේඛාව මෙන්න මෙහෙම බොඩි හරි සමාන්තරව හරි මෙතෙන්ද මෙහෙම සමාන්තරව නෙමෙයි right කාර්මික විප්ලවයට පස්සේ මේ රේඛාව මේ බලන්න හරි බුදුම්මෝ right අභ්‍යවකාශ තොරතුරු තාක්ෂණ යුගය කියන යුග දෙක පට ගාලා යනවා පුතේ ශීඝ්‍ර දියුණුවක් හරිද ඒ කියන්නේ ගල් යුගය එඬේර යුගය කෘෂිකර්මාන්තය ඉතාමත් හිමින් දියුණුනා කාර්මික සහ තොරතුරු තාක්ෂණ යුගය කියන එක විශාල දියුණුවක් අපිට දකින්න පුළුවන් right හරි ඒ ටික තමයි අපිට මෙතනදී විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ හරි right එතකොට ඊළඟට right ඒ කතා කරපු යුග පාදක හරිද සොයා ගැනීම මත පදනම් වුණොත් අපිට මෙතෙන්දි ගන්න පුළුවන් පුතේ අපි මේ පැත්තෙන් ඉඳලාමුකෝ මේ බලන්න මෙතන තියෙන පොට එක පුරාතන යුගයේ ලෝකය දැන් අපි කතා කරපු ඔය මිනිසා පැවැත්ම සඳහා අරගල කරපු කාල පරාසය ඒ කියන්නේ පුතේ ගල් යුගය එඬේර යුගය කෘෂිකර්මාන්තික යුගය වල බලන්න ලංකාව කියන්නේ පුරාතන යුගයේ ලංකාව බිසෝ කොටුව හදපු වාරි මාර්ග හොඳ පද්ධතියක් දියුණු වර්ග මාර්ග පද්ධතියක් තිබුණු හරි මේ දීර්ඝ මේ හොඳ වාරි මාර්ග පද්ධතියක් තිබුණු දියුණු රටක් තමයි පුරාතන ලංකාව අපේ රටේ තාක්ෂණික පරිණාමය ඊට පස්සේ කාර්මික විප්ලවය වෙනවනේ අපේ රටට කාර්මික විප්ලවය වෙනවා අපේ රටට හරි මෙන්න මොනවාද නයිනාච්චකේම හදලා සුද්ධ මෙහෙ ඇවිල්ලා දුම්රිය හදලා හරි යම් කාර්මික දියුණුවක් ඇති වුණා රයිට් ඊට පස්සේ මේ පැත්තෙන් අපිට නූතන යුගය ගත්තාම හයි නෙළුම් කුරුණ ලංකාවේ ආශ්චර්යමත් නිර්මාණයක් හරි අන්න ඒ වගේ නූතන නිර්මාණ ෆයිබර් ඔප්ටික් තාක්ෂණය ඒ වගේ දියුණු මෙවලම් සහ sannivedana මාධ්‍යයට වුණා. එතකොට අරට සාපේක්ෂව ලංකාවේ පුතේ යුග තුනකට ඒ කියන්නේ යුග තුනක කියලා කියන්නේ යුග පහටම අනුව මේ පළවෙනි එකෙන් අපිට යුග තුනක් නියෝජනය කරනවා. ඊට පස්සේ පුතේ මෙතන තියෙන්නේ කාර්මික දියුණුව කාර්මික යුගය මෙතන තියෙන්නේ 2000න් පස්සේ නූතන තොරතුරු තාක්ෂණික යුගය right හරි එතකොට ඔන්නෝම තමයි ලංකාවට මේ තාක්ෂණය බලපෑම ගන්න ප්‍රාග්ඓතිහාසික මානවයා සිට අද දක්වා right ඊට පස්සේ පුතේ අපිට මෙහෙම ප්‍රධාන කරුණු තුනකට සාරාංශ කරන්න පුළුවන් අවශ්‍යතාවය නිමවුම් මවනවා හරි තාක්ෂණ මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විසඳුම් ලබා දීමේ ක්‍රියාවලියක් ඊට පස්සේ පුතේ අපිට මෙහෙම ගන්න පුළුවන් වේගවත් ගමනක් හරි කාලයක් සමග තාක්ෂණික දියුණුවේ වේගය අතිශයින් ශීඝ්‍ර වෙලා තියෙනවා දැන් අද වෙනකොට පට්ටම දියුණුවක් අපිට දකින්න පුළුවන් ඊට පස්සේ පුතේ අකණ්ඩ පදනම සෑම නව යුගයක්ම පෙර යුගයේ කරපු ගොන් වැඩ මෝඩ වැඩ මරි වැඩ ඔක්කොම ටික එකතුවෙන් තමයි මේ යුගයේ නිර්මාණය වෙන්නේ ඒ කියන්නේ කලින් පාර කරපු අසාර්ථක වීම තමයි මේක ගොඩ යන්න අලුත් දශකයක් අලුත් යුගයක් ගොඩ යන්න බලපාන ප්‍රධානම හේතුව right ඉතින් ඒකත් එක තමයි ලෝකේ දිනුනේ දැන් ඉලෝන් මස් වගේ ගන්නකො එයා පුතේ SpaceX සමාගමේ පළමු රොකට්ස් තුනම චන්ද්‍රිකා රොකට්ස් තුනම
කක්ෂගත කිරීම නැත්තම් උඩුගෝනට මුසු කිරීම පළවෙනි පාර අසාර්ථකයි, දෙවෙනි පාර අසාර්ථකයි, තුන්වෙනි පාරත් අසාර්ථකයි. හතරවෙනි පාර තමයි ඔව් සාර්ථක වෙන්නේ. එතකොට අර තුන්වෙනි පාරටම ඩොලර් බිලියන් ගාණක් එයා පුච්චලා අලු කරලා ඉවරයි. හරි. නමුත් ලෝකේ තාමත් දියුණු සොයා ගැනීම කරන්න ඊළඟ දශකයට එයාගේ අත්හදා බැලීම අතිශය වැදගත් වෙනවා. රයිට්? හරි. ඊළඟට රයිට් තාක්ෂණ වේදයේ ලෙස නිවැරදිවම හඳුන්වන්න පුළුවන් කොමක්ද? රයිට් මයි ස්ක්‍රීන් එකෙන් අයින් වෙන්න. හරි. මොකද්ද? තාක්ෂණ වේදයේ ලෙස නිවැරදිවම හඳුන්වන්නේ කොමක්ද? හරි. අතීතයේ සිටු වෙනස් වීම පමණි, නව යන්ත්‍ර සූත්‍ර භාවිතයේ වර්ධනය පමණි. රයිට්. ඊට පස්සේ අපිට තියෙනවා මිනිස් අවශ්‍යතා සහ වමනාවන් ඉටු කර ගැනීම සඳහා විසඳුම් ඇති කර ගැනීමේ ක්‍රියාවලිය. විසඳුම් ඇති කර ගැනීමේ ක්‍රියාවලිය. තාක්ෂණ වේදයේ ලෙස නිවැරදිම හැඳින්වෙන්නේ මිනිසාගේ අවශ්‍යතා සහ වමනාවන් ඉටු කර ගැනීම සඳහා විසඳුම් ඇති කර ගැනීමේ ක්‍රියාවලියයි. right විසඳුම් ඇති කර ගැනීමේ ක්‍රියාවලියයි. හරි. එතකොට අපි ඔන්න තාක්ෂණ වේදයේ ක්‍රමික විකාශය ගැන කතා කරා. හරි. තාක්ෂණ වේදයේ ක්‍රමික විකාශය ගැන කතා කරා. ඊළඟට අපි යනවා තාක්ෂණ වේදයේ විකාශයේ කාල පරාසයන් වලට වෙන් කරගන්න. අපි දැන් නැවතත් චුට්ටක් මතක් කරගත්තොත් පුතේ මෙතනදී අපි කතා කරේ තාක්ෂණ වේදයේ භාවිතයන් සංස්කෘතික පරිවර්තනය සහ යුග පාදක සොයා ගැනීම මත පදනම් වෙලා යුග පහක් වෙන් කරගත්තා. ඒක ගල් යුගය, එඬේර, කෘෂිකාර්මික, කාර්මික සහ තොරතුරු තාක්ෂණික යුගය කියලා. right. ඊළඟට අපි යනවා තාක්ෂණ වේදය යුග පාදක සොයා ගැනීම තාක්ෂණ වේද විකාශයේ කාල පරාසය නැත්නම් තාක්ෂණ වේදයේ සොයා ගැනීම මත පදනම් වෙලා යුග 9කට වෙන් කරගන්න. right? හරි. right. ඊට පස්සේ ස්ලයිඩ් එක මාරු කරගන්න. right. හරි.
හරි. දැන් බලන්න ඊළඟට අපි කතා කරන්නේ අපේ ස්ලයිඩ් එකක් මාරු කරපන් චුට් වෙලාවක් යනවනේ. හරිද? හරි. ඊළඟට අපි කතා කරන්නේ පුතේ තාක්ෂණ විද්‍යාවේ විකාශය ගල් යුගයේ සිට තොරතුරු තාක්ෂණික නැත්නම් අද තියෙන අභ්‍යවකාශ තරණ යුගයේ දක්වා කොහොමද මෙතෙන්ට ආවේ කියන එක. right? හරි. මම මේ ස්ලයිඩ් වලින්ම යන්නේ ඔයාලට පේනවා මේ වගේ බලන් හිටියත් ඇතර මම ස්ක්‍රීන් එකෙන් අයින් වෙලා හිටියත් හරි මේ වැඩේ ඔයාට හොඳට ඔළුවට යනවා හරිද ඒ වගේ ආකර්ෂණයක් මේක ඇතුලේ අපි නිර්මාණය කරලා තියෙනවා හරිද right නිකන් අර ඔන්ලයින් එකේ මේක දිහා බලන් ඉන්න කම්මැලි හිතෙන්නේ නැති විදිහට හරිද මේ බලන්න හරි ලස්සනට අපි මේවා පෙළ ගස්සලා තියෙනවා හරි පිළිවෙලට හරි සාමාන්‍ය ලයිව් ෆිසිකල් ක්ලාස් එකේදී ඔයාට ඔයත් එක්ක වැඩ කරනවා වගේම ලස්සනට මේ වැඩේ අපි පෙළ ගස්සලා තියෙනවා. හරි. ඒක නිසා මේ ස්ලයිඩ් වල හොඳට තියෙන විෂය කරුණු ඔයාට අවබෝධ කරගන්න පහසු වෙයි. right. හරි. එතකොට පුතේ අපි ප්‍රධාන වශයෙන් තාක්ෂණ වේදයේ හුදෙක් යන යන්ත්‍ර සූත්‍රات එක ගෙවුණු එකක්. කියන්නේ ගෙවල නිර්මාණය කරපු එකක් නෙමෙයි. ඇත්තටම හරි. මිනිස්සු වගේ අවශ්‍යතා සහ උමනා ඉටු කර ගැනීම සඳහා විසඳුම් ඇති කර ගැනීමේ ක්‍රියාවලියට තමයි අපි තාක්ෂණ වේදය කියලා කිව්වේ. එතකොට එතනදී පුතේ පවතින ගැටලු විසඳීම, ජීවන තත්ත්වය නගා සිටවීම, නිරන්තරයෙන් වෙනස් වීම කියන කාරණා අපි දකිනවා. නිරන්තරයෙන් වෙනස් වීම කියන කාරණා අපි දකිනවා. හරි. ඒ නිරන්තරයෙන් වෙනස් වීම කියන කාරණාත් එක්ක ලෝකේ අවුරුදු මිලියන ගාණක් මෙන්න මේ විදිහට වෙනස් වෙවි ඉස්සරහට ආවා. ඒ වෙනස් වෙච්ච ලෝකය, ඒ වෙනස් වෙච්ච ස්ථාන, ඒ වෙනස් වෙච්ච ජීවන රටාව ලෝකය වෙනත්ම මගකට යොමු කරා එක් එක් කාල පරාසයන් වල. හරි. කලින් පුතේ ආචාර්යයක් මතක් කරනවා සංස්කෘතික පරිවර්තනය, යුගපාදක සොයා ගැනීම. හරිද? තාක්ෂණ වේදයේ සංකල්පන තාක්ෂණ වේදයේ බලපෑම කියන කාරණා මත තමයි යුග පහ වෙන් කරගත්තේ. විශේෂයෙන් සංස්කෘතික පරිවර්තනය, යුගපාදක සොයා ගැනීම. හරිද? ඒක මතක තියාගන්න. ඇයි මම මේ නිතර මතක් කරන්නේ? ඒවා දෙකෙන් ඔයාට ඇහුවොත් හරියට ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. right? හරි. එතකොට මෙතන අපි චුට්ටි නෝට් එකක් ඔයාලට මම දීලා තියෙනවා. මෙතන අපි යුග ටික පරිවර්තනය හරිද? කාල නිර්ණය කරලා එක් එක් කාලයේදී සොයාගත්ත නිර්මාණ අනුව තමයි අපි මේ යුග ටික වෙන් කරගන්නේ. right? හරි. එහෙම අපිට වෙන් කරගන්න පුළුවන් යුග 9ක් තියෙනවා. හරි. මෙතන කෘෂිකාර්මික යුගය නෑ පුතේ. හරිද? ඒ වෙනකොට ඒක ලෝකඩ යුගය කියලා එන්න ඕනේ මෙතන. හරි. මේකේ කෘෂිකාර්මික යුගය නෑ ලෝකඩ යුගය. හරි ගල් යුගය යකඩ යුගය මධ්‍යතන පුරාතන. හරි. මේ පේනවනේ. right. කාර්මික නූතන අභ්‍යවකාශ තොරතුරු අභ්‍යවකාශ අන්තිමේට තොරතුරු තාක්ෂණික මෙන්න මේ වගේ යුග 9කට තමයි අපි වෙන් කරගන්නේ. ඒතකොට ප්‍රගතියේ ගමන් මඟ යුග 9ක තාක්ෂණික ප්‍රගතියේ ගමන් මඟ. right. හරි. එතෙන්දී අපිට පුළුවන් පළවෙනි එක ගන්න අපි නෝට් එක ලියා ගන්න ගමන් කතා කරමු. හරි. පළවෙනි එක ගන්න පුළුවන් ගල් යුගය. හරි. පුතේ මම දීලා තියෙනවා ටියුට් එක නැති පුතාලා යුගය කාලපරාසය කියලා එහෙම දාලා ලස්සන ලියා ගන්න. right. මෙන්න මේ වගේ දීලා තියෙන විදිහට කාලපරාසය සහ යුගය කියලා වෙනම වෙන් කරලා දා ගන්න. right. පළවෙනි එක ලියන්න පුතේ යුගය ගල් යුගය ක්‍රිස්තු පූර්ව 6000ත් 4000ත් අතර ගල් යුගයේ ක්‍රිස්තු පූර්ව 6000ත් 4000ත් අතර 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 right මේකේ තියෙන උදාහරණ ලියන්න එපා පුතේ හරිද මම කියනේවා ලියන්න right ලියන්න ගින්දර right හරි මම දැන් ස්ක්‍රීන් එකෙන් අයින් වෙනවා අපි නෝට් එක ලියලා නැවත පොඩ්ඩක් සාකච්ඡා කරමු හරි right ගින්දර right ගල් ආයුධ ගල් ගුහා
සම්මලු භාවිතය. සම්මලු භාවිතය. සම්මලු භාවිතය. සම්මලු භාවිතය. right. ඊළඟ යුගය පුතේ ලෝකඩ යුගය. ලෝකඩ යුගය. ලෝකඩ යුගය ක්‍රිස්තුපූර්ව 4000 ක්‍රිස්තුපූර්ව 1200 ක්‍රිස්තුපූර්ව 4000 ක්‍රිස්තුපූර්ව 1200 ක්‍රිස්තුපූර්ව 4000 ක්‍රිස්තුපූර්ව 1200 ක්‍රිස්තුපූර්ව 4000 1200 පුතේ නිර්මාණ සහ භාවිතයන් ලියන්න. රෝදය රෝදය කෘෂි උපකරණ කෘෂි උපකරණ කෘෂි උපකරණ කෘෂි උපකරණ සම්මලු ප්‍රවාහනය සම්මලු ප්‍රවාහනය සම්මලු එකක් පුතේ ප්‍රවාහනය තව එකක් ඈ එරන්දි කවුද right සම්මලු ප්‍රවාහනය කරත්ත දුනු දුනු ලෝහ තුඩේදු ඊතල right ඊළඟ යුගය පුතේ යකඩ යුගය පුතේ විනාඩි 10කින් කට් වෙයි ඔයාලා ටක් ගාලා එන්න හරිද අද මොකක් හරි මේ Zoom එකේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ගැටලුවක් නෙමෙයි මේ එකපාරටම හදිසියෙම බේසික් කරා හරිද කට් වුණොත් ආපහු එන්න right යකඩ යුගය හරි ක්‍රිස්තුපූර්ව 1200 ස්ක්‍රීන් එකේ පේන යුගය සහ වර්ෂය හරි ක්‍රිස්තුපූර්ව 1200 ක්‍රිස්තු වර්ෂ 500 ක්‍රිස්තු වර්ෂ 500
පුතේ පළවෙනි එක ලියන්න සෑදලය 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 ආරුක්කු සහිත ගොඩනැගිලි ආරුක්කු සහිත ගොඩනැගිලි ආරුක්කු සහිත ගොඩනැගිලි සෑදලය ආරුක්කු සහිත ගොඩනැගිලි කොල්ල දිල ගැන තාරුවට දැම්ම කියලා මහේෂ් මොකක්ද උනේ කියලා මොකක්ද උනේ කියලා සෑදලය ආරුක්කු සහිත ගොඩනැගිලි වානේ ආයුධ වානේ ආයුධ right ඊට පස්සේ උතේ මධ්‍යකාලීන යුගය ක්‍රිස්තු වර්ෂ 500 1450 පුතේ කට් වුණොත් ඊළඟට එන්න එදදාස් 450 right පුතේ නිර්මාණ භාවිතය ලෝහ ආයුධ යකඩ පාවලලු යෙදූ සෑදල යකඩ පාවලලු යෙදූ කවුද ආයෙත් යකඩ පාවලලු යෙදූ සෑදල right ඊට පස්සේ උතේ කාලතුවක්කු රුවල් නැව් හා හබල් නැව් මේක ගෙනාවද කියලා වාහනේ අරන් ආවද කියලා රුවල් නැව් හා හබල් නැව් right ඊළඟ ස්ලයිඩ් එක යටත් විදිත යුගය පුනරුද්ධ යුගය කියලාත් කියනවා අපි යටත් විදිත පුනරුද්ධ යුගය කියලා ලියන්නකො ක්‍රිස්තු වර්ෂ 1450 1700 තෙක් 1450 1700 තෙක් සුපෝකභෝගී නැව් තුවක්කු වායු බැලුන යුද නැව් right ඊළඟ යුගයේ පුතේ කාර්මික විප්ලව යුගය 1700 1900 1900
1900 1800 1900 right නිර්මාණ හා භාවිතයන් හුමාලෙන්ජිම සරල විදුලි ධාරාව හුමාලෙන්ජිම සරල විදුලි ධාරාව දුම්රිය හුමාලෙන්ජිම සරල විදුලි ධාරාව දුම්රිය right තව විනාඩියකින් දෙකකින් කට් වෙයි right දුම්රිය right ඊළඟ එක පුතේ ලෝක යුද්ධ සමය හරි ලෝක යුද්ධ සමය නූතන යුගය කියන එක වැරදි මෙතන තියෙනවා ලෝක යුද්ධ සමය වර්ෂය හරි 1900ත් 1950ත් 1900ත් 1950 1900ත් 1950 right ලියන්න පුතේ සබ්මැරීන න්‍යාස්ටික බෝම්බ සබ්මැරීන න්‍යාස්ටික බෝම්බ ඇහෙන්නේ නැත්තම් ලියා ගන්න බැරි නම් chat එකක් තියෙනවා මොකද ඔයාලා මට පේන්නේ නැහැ කවුරුත් කතා කරන්නේ නැහැ තාම ඉතින් අර පොඩි ලැජ්ජාවක් වගේ එකක් ඇති සබ්මැරීන right න්‍යාස්ටික බෝම්බ යුද ගුවන් යානා ගුවන් විදුලි යන්ත්‍ර යුද ගුවන් යානා ගුවන් විදුලි යන්ත්‍ර මෝටර් රථ ගුවන් යානා right ඊට පස්සේ පුතේ ඔයාලා මේක තමයි Recording in progress. තාම කෙනෙක් ඉන්නා කනෙක්ට් වෙන්නේ නැතුව right හරි පුතේ සමා වෙන්න ඕනේ අද මේ අනපේක්ෂිතව මේක දැන් මේ වෙලාවේ මේක හදන්න ගියොත් අපිට කාලය යනවා ඒක නිසා අපි දැනට මෙහෙම කරගෙන යමු හරිද හරි right මං රෙකෝඩින් එක අනිත් එකේ දාලා තියෙන බය වෙන්න එපා ඔයාලා හරි right හරි අන්තිම එක පුතේ අන්තිම එකනේ අන්තිමේ ඉස්සල එක නූතන යුගය ක්‍රිස්තු වර්ෂ 1950 2004 කාලේ ක්‍රිස්තු වර්ෂ 1950 2004 කාලේ හරි 2004 කාලේ right
කිස්තු වර්ෂ 1950 2004 කාලේ. රයිට්. නිර්මාණ සහ භාවිතය පරිගණක පරිගණක රොකට්ටුව අභ්‍යාකාශයාන පරිලෝකන තාක්ෂණය සූර්ය පැනල අභ්‍යාකාශ ෂටල රයිට්. පුතේ තප්පරයක් ඉන්න. right. හරි. පුතේ පරලෝකන තාක්ෂණිකය ලිව්වා නේද? වරහන් ඇතුළේ ලියන්න පුතා පරලෝකන තාක්ෂණික කියන්නේ ස්කෑන් ටෙක්නොලොජි එකට. පරලෝකන තාක්ෂණික කියන්නේ පුතේ ස්කෑන් ටෙක්නොලොජි එකට. හරි. ස්කෑන් ටෙක්නොලොජි එකට. පරලෝකන තාක්ෂණික කියන්නේ ස්කෑන් ටෙක්නොලොජි එකට.
ස්කෑන් ටෙක්නොලොජි එකට. හරි මම පුතාලා කාට හරි ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවා නම් හරිද? මේ මැසේජ් එකක් දාන්න ඈ. හරිද? මට ඔයාලා පේන්නේ නැහනේ. මැසේජ් එකක් දාන්න. right. අන්තිම එක හරිද පුතේ? sorry ස්කෑන් ටෙක්නොලොජි එක පරිලෝකන තාක්ෂණික ස්කෑන් ටෙක්නොලොජි. ඊළඟ තව එතෙන්ටම ලියන්න පුතේ සූර්ය පැනල. හරි. සූර්ය පැනල අභ්‍යාකාශ ෂටල. සූර්ය පැනල අභ්‍යාකාශ ෂටල. සූර්ය පැනල අභ්‍යාකාශ ෂටල. සූර්ය පැනල අභ්‍යාකාශ ෂටල. right. ඊළඟ යුගයේ පුතේ අභ්‍යාකාශ තරණ යුගය. right. අභ්‍යාකාශ තරණ යුගය. ක්‍රිස්තු වර්ෂ 2000 සිට ක්‍රිස්තු වර්ෂ 2000 සිට හරි ක්‍රිස්තු වර්ෂ 2000 සිට ලියන්න පුතේ නැනෝ තාක්ෂණය ක්ලෝන තාක්ෂණය right. හරි right. දැන් ඔය ටික පිළිවෙලට පාඩම් කරගන්න ඕන. හරි right. හරි. ඕක පෙරළුවට පස්සේ වඩ පේනවා අපි කිව්වා හැම පාඩමක්ම ඉවරනහම පුතේ MCQ ටිකක් රචනා ප්‍රශ්න ටිකක් තියෙනවා. හරිද? right. එතකොට MCQ 10ක් දීලා තියෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න තුනක් ලොකු රචනා ප්‍රශ්න දෙකක් ඔයාට දීලා තියෙනවා ටියුට් එකේ. හරි? right. ඒ ටික අපි දැන් තා පොඩ්ඩකින් ලියන්න ඕනේ. හරිද? right. අපි තා චුට්ටක් ඉස්සරහට යමු මේකේ. හරි? right. හරි. ඔන්න දැන් යුග ටික අපි හරි. කාට හරි ලියා ගන්න බැරි වෙච්ච මග ඇරිච්ච මොනවා හරි තියෙනවා නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න පුතේ. ඉක්මනට ආයෙ පාරක් කොහරි උදාහරණ මොනවා හරි බැරි වුණා නම් ලියන්න. right. හරි. එක් යුගයන් වල නිර්මාණ සහ ඒ යුග වල. හරි. බරුවටයි මේවා එක්ස්ප්ලেইন කර ඉන්න ඕනේ නැහැ. මොකද මේ වගේ ලොකු තේරෙන්නේ නැති දේවල් නැති නිසා උදාහරණ ටික සහ යුග ටික පිළිවෙලට මතක තියාගන්න. හරි. right. ඊළඟ බලමු දැන් අපිට මේ තාක්ෂණික යුගයන් වල පුතේ මේ වගේ නිර්මාණය වීම කොහොමද සිද්ධ වුනේ කියන එක. හරි. එතකොට මෙතෙන්දි පුතේ ආහාර අවශ්‍යතාවය හරිද? ආහාර අවශ්‍යතාවයේ කෘෂිකර්මාන්තයත් එක්ක පුතේ කෘෂිකාර්මික යුගය හැදෙනවා. හරිද? ඊට පස්සේ වඩා හොඳ මේවලම් වල අවශ්‍යතාවය ලෝහෝණින් කිරීම මත යකඩ යුගය හැදෙනවා. හරි. මහා පරිමාණ භාණ්ඩ අවශ්‍යතාවය සහ වාෂ්ප බලය නිසා මෙතන කාර්මික යුගය හැදෙනවා. හරි. වේගවත් දත්ත හුවමාරුව හරි වේගවත් දත්ත හුවමාරුව හා ශුද්‍ර ජිබ කියන්නේ IC පුතේ. ඉන්ටර්ග්‍රේට් සර්කිට් IC. හරි. ඒවත් එක්ක මොකක්ද හැදෙන යුගය? තොරතුරු තාක්ෂණික යුගය හැදෙනවා. හරි. මෙන්න මෙහෙම තමයි යුගයන් වල අවශ්‍යතාවය මත ගොඩ නැගෙන්නේ. හරි. ඕනනම් පුතේ මේකේ පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. පොඩි අයිඩියා එකක් ගන්න. ගොඩක් ඒවා පුතේ නෝට්ස් නැති ඒවා මෙන්න මේ ස්ක්‍රීන්ෂොට්ස් ගහගන්න. එතකොට ඔයාට අපේ ස්ලයිඩ් වලත් තියෙනවා තව ලොකු දේවල්. ඒවා හැමීට රෙෆර් කරලා නෝට් එකට ඇතුළත් කරගන්න මේ වගේ දේවල්. right? හරි. ටග්ගල් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. මම හිතනවා හරි ඇති කියලා. හරි? right. ඊළඟට අපිට බලශක්ති ප්‍රභවයේ හරිද? බලශක්ති ප්‍රභවයන්ගේ අයින් එන්න ස්ක්‍රීන් එකේ බලශක්ති ප්‍රභවයන්ගේ පරිණාමය. ඒතර මෙන්න මෙතනදී පුතේ අපිට පෞරාණික කාලේ අපිට මාංශ පේශි වල බලය මිනිසුන් සහ සතුන්ගේ ක්‍රියාකාරකම් තමයි අපි දැක්කේ. right? ඊට පස්සේ පුතේ යාලා try කරා මධ්‍යතන යුගයට එද්දී ස්වභාවික බලයට යන්න. හරි? මේ ස්වභාවික බලයට යන්න try කරා සුළං සහ ජල මාර්ග ආශ්‍රිතව ජල රෝධය වගේ දේවල්. හරි මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේන්නේ.
හරි සුළං මෝල් ජල රෝධ ඒ වගේ දේවල් නිර්මාණය කළා. හරි මධ්‍යතන යුගයේදී ස්වභාවික බලය. කාර්මික විප්ලවයට එනකොට පුතේ පොසිල ඉන්ධන හරි පොසිල ඉන්ධන ගල් අඟුරු සහ ජල වාෂ්ප කියන ඒවා මෙතනින් උපයෝගී කරගත්තා. රයිට් නූතන යුගයට එද්දී පුතේ විද්‍යුත් සහ දත්ත මත පදනම් වෙලා විදුලිය සහ ඩිජිටල් ජාලවල පරිවර්තනයක් අපිට දකින්න පුළුවන් වෙනවා. රයිට් ඩිජිටල් ජාලවල පරිවර්තනයක් අපිට දකින්න පුළුවන් වෙනවා. රයිට් හරි එතකොට මෙන්න පුතේ ඊට සාපේක්ෂව ලෝකයේ ගෝලීය කෘෂිකර්මය සහ යකඩු ගෑන සමගාමීව ලංකාව ඇතුලේ දියුණු ඉංජිනේරු තාක්ෂණ වේදයක් දැක්කා කියලා අපිට පේන්න තියෙනවා. රයිට් මේක ඔයාලා එනද මේ ෆෝන් එක. රයිට් මේක ඔයාලා ලංකාවේ දැන් අර නූතන යුගයන් එක්ක ගත්තම ලංකාවේ විශිෂ්ට වාරි මාර්ග සහ වැව් කර්මාන්තයට. හරි මේ සමනල වැව ආශ්‍රිත ප්‍රදේශ පුතේ යකඩුණු කිරීම සහ මෙතන තියෙන වැවක් ඔයාලට ඉතිහාසයේදී මතකයි පුතේ බිසෝ කොටුව ගැන කතා කරා. මේ තියෙන බිසෝ කොටුව. හරි මම චුට්ටක් අයින් එන්නම් තාපොඩ ස්ක්‍රීන් එකේ. මේ තියෙන බිසෝ කොටුව. හරි බිසෝ කොටුවේ බලන්න වැවෙන් ගලාගෙන යන ජලපාර පුතේ මෙතන තියෙන පීඩනය අඩු කරලා මෙන්න මේ පීඩනය කළමනාකරණය කළා වැවෙන් එළියට ගත්තා. එතකොට මේ ලංකාවත් යුරෝපයේ සහ අනෙකුත් ආසියාතික රටවල් එක්ක බොහෝ විශිෂ්ට මට්ටමේ තාක්ෂණයක් අපේ රටේ තිබිලා තියෙනවා. හරි ඒක තමයි සමනල ආශ්‍රිත යකඩුණු කිරීම සහ ලංකාවේ විශිෂ්ට වාරි මාර්ග කර්මාන්තයේ දිහා අපිට දකින්න තියෙන්නේ. හරි එතකොට ඒකට උදාහරණයක් තමයි බිසෝ කොටුව වගේ දේවල් යකඩ වැව ආශ්‍රිත මේ සමනල වැව ආශ්‍රිතව යකඩුණු කිරීම. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. රයිට් එතකොට විභාග ඉලක්ක කර කාලවකවානුව ගැන ඔයත් එක්ක කතා කරද්දී ක්‍රිස්තු පූර්ව 4000 කෘෂිකර්ම යුගයේ ආරම්භය මෙන්ම ලෝහ සොයා ගැනීම සිදු වූ වැදගත් සම්දිස්ථානයක් කියලා අපිට ගන්න පුළුවන්. මේ වගේ ස්ක්‍රීන්ෂොට්ස් ගහ ගන්න. මේවා තමයි විභාගෙට අහන්නේ පුතේ. හරිද? මම මේ පොඩි සමරියක් හදලා තියෙනවා ඔයාලට. මේවා එතකොට පාඩම් කරන්න ලේසියිමයි පුතා. හරිද? නිසා තමයි ඔයාලට A+ එකක් ගන්න වෙන තාක්ෂණික උපක්‍රම. හරිද? තොරතුරු මෙන්න මෙහෙම කෙටි සටහන් ගහලා මේවා පැත්තක ලියලා ලස්සන ස්ටිකි නෝට්ස් දාලා හරිද? මේවා වෙනම තියලා තියාගන්න. හරිද? ටියුට් එක නැති අය ඇති. යාලා ටියුට් එකේ තැන් තැන් වල මේවා රෙෆර් කරලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් ලේසියෙන් පාඩම් කරගන්න. රයිට්? 1500 කාර්මික යන්ත්‍ර භාවිතය ආරම්භ වූයේ මෙකලවද කාර්මික යුගය ලෙස සැලකෙන්නේ 1800ත් 1900ත් 1500 ෙම පැටලෙන්න එපා පුතේ. හරිද? කාලවකවානුව වල ගැටලු ඔයාලට එනවා ඒකයි කියන්නේ. රයිට්? ඊට පස්සේ 1900ත් 1950ත් අතර කාල පරාසය නූතන යුගය ලෙස හඳුන්වන්න පුළුවන් අපිට මෙන්න මේ කාල පරාසය. රයිට්? හරි. එතකොට මේක නම් දැන් ඔයාලා දන්නවා කෙටි සටහනක්. තොරතුරු මේ තාක්ෂණික යුග 9කට අපි වෙන් කරගත්තා. ඒක වෙනම ඔයා පොඩි නෝට් එකක් දාලා තියාගන්න. රයිට්? හරි. එතකොට තාක්ෂණික සංස්කෘතිය පදනම් කරගෙන සිදු වූ යුග පරිවර්තන පිළිවෙලින්. රයිට්? හරි. උත්තරේ ඔන්න මම දාලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න තමයි ඔයගෙන් අහන්නේ. හරි මේ වගේ ප්‍රශ්න ඔයාගෙන් හැදෙන නිසා මේව චුට්ටක් මතක තියාගන්න. මම ඔන්න ඔයාලට ප්‍රශ්නකුත් දාලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් ඔයාගෙන්. රයිට්? හරි මේකට උත්තරය තොරතුරු ගල් කෘෂි කාර්මික සහ තොරතුරු යුගය. ඒතර ගල් යුගයේ එඬේර යුගයේ කෘෂි කාර්මික තොරතුරු. නමුත් මෙතන 4යිනේ දීලා තියෙන්නේ. ඒතකොට පුතේ අපි එඬේර යුගය අයින් කරලා අපිට මෙතන පිළිතුර ඒක විදිහට ගන්න පුළුවන්. රයිට්? හරි. දෙවෙනි අභියෝගය ඔයාලට ඔන්න 1950 කාලවකවානුව හැඳින්වෙන්නේ මොකද්ද? නූතන යුගය කියලා. හරි නූතන යුගය කියලා. රයිට්? හරි. ඔන්න අද දවසේ අපි ඔයත් එක්ක සාකච්ඡා කරන කොටස තාමත් ඉක්මනින් අපි හරි පිළිවෙලට ප්‍රශ්න ටිකත් එක්ක සාකච්ඡා කරලා ඉවර කරා. තාමත් අපි ඔයාලත් එක්ක හිමින් මේ වැඩේ කරගෙන යන්නේ. sorry. මොකද තාමත් අපිත් එක්ක දරුවෝ එකතු වෙමින් පවතිනවා. දැන් ඔයාලට පුළුවන් ටියුට් එකේ තියෙන සමහර අය ගාව තාම ටියුට්ස් නැතුව තියෙන්නේ. ටියුට් එකේ තියෙන මෙන්න මේ MCQ ටික. හරි ටියුට් එකේ තියෙන මෙන්න මේ MCQ ටික සහ මේ පිටුවේ තියෙන MCQ ටික සහ මේ පිටුවේ තියෙන MCQ ටික ඒ වගේම මෙතන තියෙන රචනා ප්‍රශ්න ටික. හරි මේ පිටුවේ තියෙන රචනා ප්‍රශ්න ටික මේ හරි මේ පිටු දෙකේම තියෙන රචනා ප්‍රශ්න ටික ඔයාට දැන් කරන්න පුළුවන්. රයිට්? හරි. එතකොට අද අපිට කාලය ප්‍රශ්න ටිකට කරන කාලය තමයි තියෙන්නේ පුතේ. ඒ ටික ලියාගෙන අනිත් දවසේ එන්න පාඩමට අපි ඒ ටික සාකච්ඡා කරලා පාඩම පටන් ගන්නවා. රයිට්? හරි. එතකොට
ඊළඟ දවස වගේ වෙනකොට අපි මේක පැය දෙක කියන්නේ අපි 7 මාරට වගේ පටන් අරගෙන 10 මාර වගේ දක්වා කාලය වැඩි කරනවා. මොකද ප්‍රශ්න සහ සියල්ල අපි ලියන ගමන් ඉස්සරහට යනවා. හරි තාමත් ඔයාලා ඉතින් හරි චෝටීනේ. තාම පොඩිනේ ඉතින් නේද? හරි ඒ පොඩි නිසා ඔන්න අපි දෙවෙනි දවස ලස්සනට වැඩේ ඉවර කරා. පාඩම මතක් කරනවා නම් නැවත පාරක් අපි යුග පළවෙනි තාක්ෂණයේ භාවිතයන් හා සංස්කෘතික පරිවර්තනය පදනම් කරන යුග 5කට අපි වෙන් කරගත්තා. හරි ඊට පස්සේ අපි තාක්ෂණික භාවිතයන් පමණක් පදනම් කරගෙන අපි යුග 9කට වෙන් කරගත්තා. ඒ නම් කරපු සහ ඒ යුගයන් වල කාල පරාසයන් වල සිද්ධ වුණු දේවල් වෙන වෙනමමයි පුතා ලස්සනට පාඩම් කරලා තියාගන්න. MCQ 10 දැන් කරන්න. හරිද? MCQ 10 කරලා රචනා ප්‍රශ්න ටික උත්තර ලියන්න. ඔය කැල හොඳට පාඩම් කරන්න. පාඩම් කරලා උත්තර ලියන්න තනියම අන්න ඔයාට පුළුවන් වැඩේ ගොඩ දාගන්න. හරිද? මොනවා හරි ගැටලු තිබුණොත් අපිට තා ඉක්මනින් දැනුම් දෙන්න කතා කරන්න. මොකද තාමත් අපි ඔන්ලයින් අවකාශයේ ඔයාලත් එක්ක සම්බන්ධ වෙමින් මේ වැඩේට හුරු වෙමින් ඉන්න නිසා. හරි. හරි. මයි පුතාලට මොනවා හරි අද දවසේ අහන්න ගැටලුවක් තියෙනවා නම් මයික් ඔන් කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ විනාඩියක් දෙන්න chat එකට දාන්න. අද උගන්වපු ටික හොඳයිද? වේගය වැඩිද? තව ටිකක් වේගය වැඩි කරන්නද? මේ ගානට හොඳයිද? කින්ද මන්ද කියලා ටග් ගාලා මට පොඩි chat එකට අයිඩියා එකක් දාන්න අදහසක් ගන්න. ඒතකොට පුතේ දැන් අපේ පළවෙනි දවසේ සවුන්ඩ්ස් ගැටලුවක් ආවා. මම හිතන අද වෙද්දී ඒක ඉවර වෙලා හොඳටම ඇහෙනවා. හරි පැහැදිලිව ඇහෙනවා මම හිතනවා ඔයාලට. ඒවත් දාන්න තාමත් ඇහෙන්නේ නැති අය ඉන්නවා නම් ඉක්මනට දාන්න පුතේ ඔයාලගේ කමෙන්ට් එක. අද හොඳයිද? අද තේරුණාද? නැද්ද? වේගෙ වැඩියෙන් සර් කරාද? හරි. තාම ඔන්ලයින් එක හුරු වෙනවනේ. තුන්වෙනි දවසේ වෙනකොට අපි මේ ප්‍රශ්න ටික විසඳගෙන ඔන්න අපේ වැඩේට යන්න පුළුවන්. හරි. මේ අවකාශය අද හොඳට ඔයාලට පේන්න තියෙනවා. හරි. මෙහෙම නැත්නම් මම බෝඩ් එකේ තාම මොන හරි උගන්වන්න බෝඩ් එකේ ලිව්වොත් හොඳයිද? ඒ වගේ අදහස් දාන්න අපේ chat එකට දාන්න. දැන් මෙතන අද දවස ගැන අපි කතා කරමු. අද දවසේ මොකද පුතේ? මට දාන්න හොඳයි නම් හොඳයි කියන්න. චුට්ටක් වේගෙ වැඩි නම් වේගෙ වැඩි කියන්න. තව ටිකක් හැමින් සාකච්ඡා කරන්න ඕන නම් හැමින් සාකච්ඡා කරන්න කියලා කියන්න. මොකද මේ අවකාශයේ විවිධ දරුවෝ ඉන්නවා. හොඳයි. ප්‍රබෝධිනී හොඳයි සර්. thank you. එහෙනම් පුතේ කියන්නේ මේ මගේ හොඳයි කියලාම දාන්න ඕනේ නැහැ. හරිද? මොකද ඔයාලානේ ඉගෙන ගන්න. එතකොට කාට හරි ගැටලුවක් තියෙනවා නම් වේගෙ වැඩි. right thank you පුතා හොඳයි. හරි. අනිත් අය දාන්න පුතේ. කීප දෙනෙක් ඉන්න කීප දෙනෙක්ගේ අදහස් ආවම පුතේ හිතා ගන්න පුළුවන්. මේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේ පන්තිය මුදල් අරගෙන කරන පන්තියක්. මුදල් ගෙවලා ඔයාලා පන්තියට එන්නේ. එතකොට ඔයාලට ෆිසිකල් ක්ලාස් එක වගේම අත්දැකීම දෙන්න තමයි මම උත්සාහ කරන්නේ හැම වෙලාවෙම. ඒකට මොනවා හරි ගැටලුවක් එනවනම් තව ටිකක් හරි අනිවාර්යයෙන්ම උතේ තව ටිකක් වැඩිපුර කරනවා. ඔයාට තේරෙනවා චුට්ට චුට්ට හිමීට කරන්නේ ඔන්ලයින් එකේ තාම දරුවෝ අපිත් එක්ක එකතු වෙන නිසා. හරිද? ඒ නිසා ඒකට බය වෙන්න එපා. ලබන සතිය අපි 7 මාර 10 මාර කරනවා. හරිද? කොහොමද පුතේ ටියුට් එක අතර හම්බුණා නම් ඔතනින් පාඩම ඉවර වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මුල් පාඩම් ටික චුට්ටක් මුල් කොටස් ටික අද අපි අද දවසට අපි සාකච්ඡා කරේ තාක්ෂණයේදී විකාශය කියන කොටස පිටු 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට 7 වෙනි කොටස උතන තියෙනවා තාක්ෂණයේදී සටහන් කීපයක් මම දාලා ප්‍රශ්න ටික කරලා සාකච්ඡා කරා නම් අපේ වෙලාව අද හරියට හරියනවා. ලබන සතියේ 7 මාරේ ඉඳලා 10 මාරකම් අපි පන්තිය පවත්වනවා. හරිද? මොකද තාමත් දැන් මෙහෙමනේ පුතේ ටියුට් ගෙන්න ගත්ත කට්ටිය ඉන්නවා ගොඩක් අය. හරිද? ඒතර යා අද ටියුට් හම්බුනේ නැහැ කියලා අපිට පාඩම නොකර ඉන්න බෑ. හරි. ටියුට් එක නැතුව පුතේ මේ වැඩේ කරන්නත් බෑ. හරිද? ටියුට් එක අතේ නැතුව මේ වැඩේ කරන්නත් බෑ. ඉතින් එතකොට හැමෝටම සාධාරණයක් කරන්න ඕනේ. නෝට් එක අතින් ලිව්වහම සමහරක් අය පොඩ්ඩක් ටියුට් එකේ ආකෘතියත් එක්ක පොඩි ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේ අපි තව ඒ කියන්නේ පැය 3ක් දක්වා මේ පන්තිය වැඩි කරනවා. ලබන සතියේ අපි මේ ටියුට් එකෙන් භාගයක් ඉවර කරනවා. හරිද? අද දෙවෙනි දවස නිසා ඉතින් හිමීට අපි චුට්ටක් ඉතින් හරිද වැඩේ පුරුදු වෙනකන් අපි මේ හිමීට කරගෙන යන්නේ. බය වෙන්න එපා. එක්ස්ට්‍රා දවසකුත් අපි ඉස්සරහට දාලා මේ වැඩේ කරගෙන යනවා. හරි. thank you පුතේ වාගේ රික්වෙස්ට් එකට තව චුට්ටක් වැඩිපුර කරන්න කියලා තියෙනවා. හරි පුතා. අනිත් අය පොඩි අදහසක් දාන්න ටක් ගාලා good අන්න එහෙම කියන්න ඕනේ. කවුද? දිල්ෂාන්. දිල්ෂාන් thank you පුතේ. right. හරි. අනිත් අය එක්ක හොඳයි නම් හොඳයි කියන්නේ නැත්නම් නෑ කියන ටක් ගාලා. right. ඉක්මනින්. no comments right. ඒ වගේම ඔයාලගේ ප්‍රැක්ටිකල් ගැන එහෙම බය වෙන්න එපා. අපේ ටීම්ස් ඔයාලගේ දිස්ත්‍රික්ක වලට එනවා. එතකොට අපි පුතේ ප්‍රශ්න පත්‍රයේ
හැදෙන විදිහ දන්නවා. මොකද මාකින් එකට ගිහිල්ලා පැට්‍රිකල් බෝඩ් වල ඉඳලා මේ විෂය කොහොමද කරකවෙන්නේ කියලා දන්නවා. ඒත් අපි හිමින් හොඳ තැනකට අරන් එමු. දැන්ටමත් ඔයාලට තේරෙනවා අපේ ප්ලෑන් එක කොහොමද කියලා. හරි ප්‍රශ්න ටික කියලා දීලා විභාගයට එන දේවල් මොනවද කියලා පැහැදිලි කරලා තමයි අපි පාඩම නතර කරන්නේ. මීට වඩා දේවල් ටිකක් අපි ලබන සතියේ කතා කරනවා දෙවෙනි දවස නිසා. අද චුට්ටක් අපි හිමීට කතා කරේ. හරිද? රයිට්. එහෙනම් තව අහන්න ප්‍රශ්න නැතුව ඇති. හරිද? මම හිතනවා නිහඬව ඉන්න අනිත් තේරෙන්නේ නැති. ඒකෙන් තේරුම් නැත්තම් නෑ කියලා මම දාන්න කිව්වා. එහෙම ඕකේ දාන්න අවුල් නම් ඔයාලට පුද්ගලිකවත් මේකේ මට විතරක් පේන්න දාන්න පුළුවන්. එහෙම නැත්තම් 0.71 7යි 822 822ට වාගේ අදහසක් දාන්න පුළුවන්. දෙමව්පියෝ බලන් ඉන්නවා නම් එයාලට කෝල් කරලා කියන්න පුළුවන්. මොනවා හරි අපේ පුතා මෙහෙම කිව්වා, අපේ දුව මෙහෙම කිව්වා. අන්න ඒ කමෙන්ට් එකට අපි හරි කැමතියි. මොකද ඔයාලා තාම අලුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩේ හොඳට දුවනකොට මොකද අපි මේ බැජ් එකට අනුව පුතේ හැඩ ගැහිලා උගන්වන්නේ. අපේ ඉන්න දරුවන්ට හැඩ ගැහිලා අපි උගන්වන්නේ. හරිද? ඒ තමයි අපේ විශේෂත්වය. ලයිව් එකට ලයිව් වෙන්නේ එක රෙකෝඩින් බලන්න දෙන්නේ නැහැ. හරිද? ඔයාලට තේරෙන මට්ටමට අපි මේක ටික ටික ඔයාලගේ මට්ටම දැනගත්තාම ඉතා වේගයෙන් ටික වැඩේ අපි ඉස්සරහට කරගෙන යනවා. රයිට්. හරි. එහෙනම් මොනවා හරි තිබුණොත් අපිට දැනුම් දෙන්න. එන පුතේ අද දවසට අපි සමුගන්නවා ඔයාලගෙන්. ලබන සතියේ බදාදා 7 මාරට 10 මාර 7 මාරින්ද 10 මාර වෙනකම් අපි මේ වැඩේ ඇදගෙන යනවා. රයිට්. එහෙනම් හැමෝටම ජයෙන් වේවා. අයබෝවන් පුතේ බුසරණය කොටම. Recording stopped.